ආයුබෝවන් ව්‍යාජ ඉශාරා සෙව්වන්දී හිටපු හමුදා මේජවරයෙකු සමග හෝටලයකදී අත්අඩංගුවට. ගණේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ බවට සැකරන ඉශාරා සෙව්වන්දි නැමැති කාන්තාව අනුරාධපුර ප්‍රදේශයේ හෝටලයක සැඟවී සිටින බවට ලැබුණු තොරතුරක් අනුව පොලිසිය විසින් සිදු කරන ලද වැටලීමකදී ඇගේ රූපයට සමාන කාන්තාවක් සහ හිටපු හමුදා මේජවරයෙකු මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර කොට්ටාස අපරාධ විමර්ශන අංශය විසින් 31 වෙනිදා සිදු කරන ලද මෙම වැටලීම වලසිංහ හරිශ්චන්ද්‍ර මාවතේ පිහිටි හෝටලයක සිදු කර ඇත. බුද්ධි අංශය වෙතින් ලැබුණු තොරතුරු වලට අනුව ඉශාරා සෙව්වන්දි එම හෝටලේ නවාතැන්ගෙන සිටින බවටයි වාර්තා වී තිබුණේ. වැටලීම සිදු කරන ලද්දේ අනුරාධපුර කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නුවන් වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් විසිනි. මෙහිදී පොලිස් නිලසුන්ක අංශයේද සහාය ලබාගෙන තිබුණා. කෙසේ වෙතත් වැටලීමේදී හමු වූයේ ඉශාරා සෙව්වන්දි නොව ඇගේ රූපයට බෙහෙවින් සමාන වූ කාන්තාවක් සහ හිටපු හමුදා මේජවරයෙකු බව පොලිසිය පවසයි. මෙම දෙදෙනා සතුව රුපියල් ලක්ෂ 35කට ආසන්න වටිනාමකින් යුත් කූෂ් සහ අයිස් කේරළ ගංජා තොගයක් මෙන්ම සුඛෝපභෝගී මෝටර රථ දෙකක්ද සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. අත්අඩංගුවටගත් පුද්ගලයන් අතර කුරුණෑගල උඩවලව පාරේ පදිංචි 53 හැවිරිදි හිටපු හමුදා මේජවරයා සහ 33 හැවිරිදි කාන්තාව යන දෙදෙනාම සිටිති. පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ මෙම දෙදෙනා අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි බවයි. විශේෂයෙන්ම අත්අඩංගුවටගත් හිටපු මේජවරයා මත්ද්‍රව්‍ය චෝදනා යටතේ මීට පෙරද කීප වතාවක් අනුරාධපුරයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය විසින් හෙළි කර තිබෙනවා. සැකකරුවන් දෙදෙනා මෙම හෝටලයට පැමිණ දින 4ක පමණ කාලයක් ගත වී ඇති බවත් ඔවුන් සතුව අයිස් සහ කූෂ් කේරළ ගංජා වැනි මත්ද්‍රව්‍ය හැරුණු කොට සුඛෝපභෝගී මෝටර රථ දෙකක් රන් ආභරණ ජංගම දුරකථන තොගයක් පවර් බෑග් 5ක් විවිධ යතුරු කීපයක් ගම් ටේප් ගම් බෝතල් ඇතුළු භාණ්ඩ රැසක්ද සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. තවත් මේ වගේ අලුත් තොරතුරකින් යලි හමු වෙනකන් ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.